සියලු දෙනාම සාදුනාදයක් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පඨවිරිවන ජාතු කම්පතේ නචලති මේරු රිවාති වායුනා වජිරමිවන භිජ්ජතේ ඝනං තමිදමතෝ කඨිනන්ති උච්චති තී. බලගොඩ සුභද්‍රාරාමාධිපති ඒ වගේම බද්දේගම ක්‍රිස්දේව බාලිකා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය බද්දේගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී අපි බොහොම කල්යාණ මිත්‍ර ශාස්ත්‍රපති මොණරාගල ගුණරතන ලොකු හාමුදුරුවන් වහන්සේ ඒ වගේම කිරිබතාවිල ශ්‍රී අමරවංශ පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති අපි බොහොම කල්යාණ මිත්‍ර බඹරවානේ විජිතසිරි පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුඛ සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. පින් පිරෙන පුණ්‍යවන්ත වස් කාලයයි මේ ගෙවී යන්නේ. මුළු ලෝකයක්ම කාෂාය වස්ත්‍රයක් පිළිබඳව එහි ආනිසංස පිළිබඳව සංගායනා කරන කතා කරන කාලයකයි ඔබ මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ. මේ වෙලාව බණ කියන වෙලාව, මේ වෙලාව බණ අහන වෙලාව. පින්වත්නි, පැයකට ආසන්න වෙලාවක් මේ සද්ධර්ම දේශනාව පැවැත්වෙනවා. ලංකාවේ පමණක් නෙවෙයි, සත් සමුදුරු කරදිය වලල්ලෙන් එපිට අපේ ලංකාවෙන් විදේශ රටවල් වල සේවය කරන මේ ගොදුරු බිමට සම්බන්ධ බොහෝ බෞද්ධ පින්වතුන් සදහැ සිතින් බණහන වෙලාව මේ. පින්වත්නි, අපේ
අධ්‍යාපනයේ තියෙනවා අරමුණු තුනක්. එක අරමුණක් තමයි ප්‍රජානන කියලා කියන්නේ. ප්‍රජානන කියලා කියන්නේ දැනුම කියන එකයි. දෙවෙනි අරමුණ තමයි ආවේදන. ආවේදන කියලා කියන්නේ සතුට කියන එකයි. තුන්වෙනි අරමුණ තමයි මනෝචාලක. මනෝචාලක කියලා කියන්නේ මේ ඇසූදය දරාගෙන දරාගත්ත දේ අනුව ජීවිතේ හැඩගස්වා ගන්නට ඕන. අපි විතර බණහන ජාතියක් ලෝකෙ ඉන්නවද? නෑ. සෙත් පිරිතෙන් අවදි වෙලා ජය පිරිතෙන් නින්දට යන රටක් අපි. දලදා හාමුදුරුවෝ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ ඉන්න රටක අපි ජීවත් වෙන්නේ. බුදුපා පහසින් තෙවරක් පවිත්‍ර වෙච්ච රටකයි අපි මේ බණ අහන්නේ. ඒ නිසා හොඳට බණ අහන්න ඕන. අපේ මොණරාගල ගුණරත්න පණ්ඩිත හාමුදුරුවෝ ඇතුළු වෙහෙරවැසි භික්ෂූන් වහන්සේලා සතර පේරුවේ දායක ඇත්තන් එකතු වෙලා බොහොම මහන්සියෙන් උත්සාහයෙන් සාර්ථක පින්කමක අවසානය මෙනෙහි කරන වෙලාව මේ. පින්වත්නි, මාතෘකා කරගත්ත දහම් ගාථාව ඔය ඇත්තෝ නිතර අහලා තියෙන ගාථාවක්. ඒ ගාථාවෙන් කියවෙන අදහස සරලව පැහැදිලි කළොත් පටවිරිව න ජාතු කම්පනේ මේ මහ පොළව කම්පාවට පත් වෙනවා. හැබැයි නචලති මේරු රිවාති වායුණා. මහා මේරු පර්වතය සුළඟින් සෙලවුණත් වජිරමිව න බිජ්ජතේ ගණන් දියමන්ති පර්වතයක් බිඳින්න පුළුවන් වුණත් තමිද මතෝ කටිනන්ති උච්චති. හැබැයි කටිනයක් පිදූ පින එහෙම සැලෙන්නේ නැහැ. ඒ වගේම ඒ විදියට කම්පා වෙන්නේ නැහැ. සමහා පින්කමක් මේ ඇත්ත සිද්ධ කළේ. පින්නති මේ වෙලාවේ මේ අපි වස් පින්කම පිළිබඳව ඒ වගේම කටිනානිසංස දේශනාවක් ශ්‍රවණය කරන වෙලාවේ මේ වචනේ ඉඳලම අපි දැනගන්න ඕන. පින්නති බුදුහාමුදුරුවන්ගේ කාලයේ මේ වස් කාලය කියන එකක් ආවේ කොහොමද? වස් කියන්නේම වහින හින්දානේ. වස් කියන්නේ වහින කාලයේ හින්දා. පින්නති මේ අපි අහලා තියෙන ශාස්ත්‍රවරුන් අතර නිගණ්ඨනාත කියලා ශාස්ත්‍රවරයෙක් හිටියා. නිගණ්ඨනාත පුත්ත. මේ නිගණ්ඨනාත පුත්ත බොහෝ විට ඉගැන්වුවේ පරම අවිහිංසාවාදය. හැම දෙයක් තුළම සත්වයක් ඉන්නවා. ගන්න හුස්මේ සත්තු ඉන්නවා. බොන ජලයේ සත්වයන් ඉන්නවා. ඇවිදින පාරේ සත්වයන් ඉන්නවා. ඒ තියා අලුතෙන් හැදෙන වැඩුණු තනපත් අග ජීවයක් ඉන්නවයි කියලා ඒ ඉගැන්වීම තුළ පැහැදිලි කළා. ඉතින් මේකේ පසුබිම තමයි දැන් බුදුරජාණන් වහන්සේගේ සියලුම ශ්‍රාවකයන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා මේ වස්සාන කාලේ වහින කාලේ
පන්සල් වලින් බැහැරව චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය සුඛාය ලෝකානුකම්පාය දේව මනුස්සා යන බුදු වදනට අනුව ගම් නියම් ගම් සිසාරා පාගමනෙන් වැඩම කරපු කාලේ මෙන්න මේ වඩින දර්ශනය දැකලා නිගණ්ඨනාථ පුත්‍ර වැනි ආගමික කොට්ටාස චෝදනාවක් කළා භික්ෂූන් වහන්සේ ළඟ මේ වැඩමීමත් එක්කම මේ වැස් කාලේ විශාල පාපයක් සිද්ධ වෙනවා කියලා. මෙන්න මේ ජන මතයට කන් දුන්න මගේ ශාන්තිමත් බුදුරජාණන් වහන්සේ සියලුම උපසම්පදා භික්ෂූන් වහන්සේලාට මතක් කළා දේශනා කළා අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං මහණෙනි මන් නුඹලාට වස් සමාදන් වෙන්න අනුදැන වදාරනෝ. මෙන්න මේ සිදුවීමත් එක්කම තමයි වස් කාලය කියන එකක් අපට දැක ගන්න පුළුවන් වෙන්නේ. දිගු ඉතිහාසයක් තියෙනවා. ඊළඟට පින්වත්නි සෑම උපසම්පදා වෙච්ච භික්ෂූන් වහන්සේලාම පොහොයකට එකතු වෙලා විනය කර්ම සිද්ධ කරලා සීලයෙන් පවිත්‍ර වෙලා මේ වස් ආරාධනාව භික්ෂූන් වහන්සේලා සතුටින් බාර ගන්නවා. ඒකට කියනවා වැසිසලු පූජා කරනවා කියලා. වැසිසලුව කියලා කියන්නේ තුන් සිවුරෙන් එක සිවුරක් වුණත් පුළුවන් පූජා කරන්න. වස් සමාදන් වෙනකොට. තනිපට සිවුර දෙපට සිවුර අඳනය. මෙහෙම ආරාධනා කළාම උපසම්පදා වෙච්ච භික්ෂූන් වහන්සේලා ඒ පන්සලේ ආරාමේ 3 මාසයක් චීවර මාසයත් එක්ක වස් ආර මාස කාලේ ගත කළා. පින්වත්නි ඒ සඳහා භික්ෂූන් වහන්සේලා බොහෝ විට පිළිවෙත් පුරන කාලේ වස් කාලේ ගමයි පන්සලයි වැවයි දාගෙබයි කහ සිවුරයි අපේ සංස්කෘතියේ අපූර්ව සංකල්පයක්. එතකොට මෙන්න මේ සංකල්පය හොඳටම ක්‍රියාත්මක වෙන්නේ වස් කාලේ. මේ වස් කාලයේ පිළිබඳව තියෙන ඊළඟ සිදුවීම තමයි බුදුන් ජීවමාන කාලයට පින්නත් ඒ සිදුවීමත් දිගහැරෙනවා. ඒ සිදුවීම තමයි භික්ෂූන් වහන්සේලා පිරිසක් වනගත වෙලා බුදුහාමුදුරුවෝ බැහැ දකින්න වැඩම කරනවා. ඒ වැඩම කරන කාලයේදී තමයි වැහැලා ගොන් කුරවලින් ඒ ගලාගෙන යන ගංගාවල් අපවිත්‍ර වෙලා වැඩම කරන මම්මාවත් බොහෝම මඩ සහිත ප්‍රදේශ වෙලා මේ භික්ෂූන් වහන්සේලාට ශාරීරික අපහසුතාවන් කීපයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ භික්ෂූන් වහන්සේලා බුදුහාමුදුරුවෝ බැහැ දකින්න එනකොට තමන්ගේ සිවුරු හොඳටම තෙතබරි වෙලා මඩ ගෑවිලා බුදුහාමුදුරුවෝ බැහැ දකින්න වැඩම කළ මේ භික්ෂූන් වහන්සේලාගේ දර්ශනය දැකලා බුදුහාමුදුරුවන්ට හිතනවා අනේ වෙන සිවුරක් තිබුණා නම් හොඳයි නේද කියලා. වෙන සිවුරක් තිබෙනවා නම් හොඳයි නේද කියලා අවශ්‍යතාවයක් දැනෙන්න පටන් ගත්තා. මෙන්න මේ අවශ්‍යතාවයට අනුව තමයි තව සිවුරක් පිළිබඳව කල්පනාවක් පහළ වෙන්නේ. වෙනද මේ කඨිනය කියන වචනයම හැදෙන්නේ තද රළු ගොරෝසු. ඒ අදහස එන්නේ මේ පින්කමේ තියෙන ප්‍රබලත්වය අනුව.
පින්වත්නි මේ ධර්ම දේශනාවට සම්බන්ධ කරන්න ඕන මේ භික්ෂුන් වහන්සේලා 500 නමක් අනෝතප්ත විලාසන්නේට රැස් කරනවා. රැස් කරලා බුදුහාමුදුරුවෝ මේ භික්ෂුන් වහන්සේලාගෙන් පැනයක් විමසනවා. මීට පෙර ඔබ වහන්සේලා කුමන හරි වටිනා පින්කමක් සිද්ධ කරලා තියෙනවද කියලා. ඒ වෙලාවේ සියලුම හාමුදුරුවන් වහන්සේලා මුනිවත රකිනා කල නිහඬව ඉන්නා කල නාගිත මහරහතන් වහන්සේ තමන්ගේ අතීතයේ ලස්සන පින්කමක් පිළිබඳව මතක් කරනවා. ඒ පින්කම තමයි මීට පෙර ආත්ම භාවයක බුදුරජාණන් වහන්සේ අරභයා මහා පින්කමක් සිද්ධ කළා. ඒ පින්කම තමයි කටින සිවුරක් පූජා කිරීම. ඒ කටින සිවුරක් පූජා කිරීමේ ආනිසංස නාගිත මහරහතන් වහන්සේ ගාථා පෙළකින් ගාථා පන්තියකින් බොහොම ලස්සනට විවරණය කරනවා. පින්වත්නි අපි අහලා තියෙන්නේ කටිනානිසංස ධර්ම දේශනාවක් තුල එක ගාථාවක් ඔස්සේනේ බණ කියන්නේ. ඒ නිසා මං කල්පනා කළා ගාථා පෙළක් අරගෙන ලස්සන බණක් කියන්න. ඔය ඇත්ත ඕන තරම් කටිනානිසංස ධර්ම දේශනා ආවි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවල. හැබැයි බොහෝ විට ගාථා පෙළක් අහන්න තියෙන අවස්ථාව අඩුයි. බොහෝ විට එක ගාථාවක් පදනම් කරගෙන තමයි පැයක් බණ කියන්නේ. නිසා මං මේ වෙලාවේ නාගිත තේරාපදානේ එන ගාථා පෙළ එකිනෙකට මේ ධර්ම දේශනාවට සම්බන්ධ කරමින් ආනිසංස පැත්ත වැඩියෙන් වර්ණනා කරන්න හිතුවා. ඇවිල්ලා තිනේ කටින ගැන බණ අහන්නනේ. ආයෝග පඬු පොන විදියයි නේද? ඒවත් පින්කම් තමයි. හැබැයි පින්නත්ති බලන්න කාලයෙන් තාලයට තාලයෙන් කාලයට ඔය ඇත්තන්ගේ ඇඳුම් වෙනස් වෙනෝනේ නේ. මගුලට අඳින එක නෙවෙයි අව මගුලට අඳින්නේ. මගුලට ඇඳුම නෙවෙයි උපන්දින සාදයට අඳින්නේ. එහෙමනේ. ඒ වුණාට මේ මගදයේ කෙතහෙවත් කුඹුර ඇසුරින් සැකසූ කහ සිවුර 2500 ගාණක් තිස්සේම කිසිම වෙනසකට ලක් වෙලා නැහැ. පින්වත්නි ලෝකේ ඇඳුමක් තියනවද මෙච්චර ගරු කරන, මෙච්චර අත ගහන, මෙච්චර ගමක් ගානේ සාදුනාදයෙන් වඩම්මන වස්ත්‍රයක් ලෝකේ තියනවද? නෑ. ඒ තිය අපේ ඔය ඇත්තෝ පාවිච්චි කරපු මංගලමය ඇඳුමත් ඔය කබඩ් එකේ ඇතිනේ නේ. ඔව් ඊට වඩා මේක හරි වන්දනීය වස්ත්‍රයක්, පූජනීය වස්ත්‍රයක් මේ කහ සිවුර කියලා කියන්නේ. පිනති මේ කහ සිවුර කාෂායනේ කහටනේ. මේ වර්ණය භාවිතා කිරීමෙත් පොඩි වෙනසක් තියෙනවා. දැන් බොහෝ අය අහනවා හාඳුනේ ඇයි මේ කහ පාටම භාවිතා කරන්නේ? කහ පාටින් පටන් ගත්තාම සමහර වෙලාවල පුංචි වර්ණවල ප්‍රභේද තියෙනවා. දුමුරු පාට, දම් පාට නේ දැකලා තියෙනවනේ. උනට ආරම්භක පාට කහ පාට. පිනති මේ කහ පාට නැත්නම් මේ කහ වර්ණය වස්ත්‍රයට භාවිතා කිරීමේ විද්‍යාත්මක පැත්තක් තියෙනවා. ඒකේ විද්‍යාත්මක පැත්ත තමයි දැන් ගහක දලු හැදිලා තවත් වර්ධනය වෙලා කොළ පැහැයෙන් තිවිලා කාලයත් එක්කම මේ ගහේ කොළය කහ පාට වෙලානේ
විනාශස් ස්වභාවය අපට පෙන්වන්නේ. එතකොට ඔය ඇත්ත හිතයි මේ හාමුදුරුවොත් එහෙමද දන්නේ මේ පේන්නේ අපට. අනිත්‍යතා දහමේ අනිත්‍යතාව තියෙන පාට තමයි කහ පාට කියලා කියන්නේ. ඒ වගේම මේ දැන් භික්ෂුන් වහන්සේලා වනගත වෙලා බවුන් වඩනකොට සබාදහමෙන් වෙන අනතුරු තියෙනවනේ. සමහර විට සතා සිව්පාවාගෙන් මේ මැස්ස මදුරුවන්ගෙන් පවා යම් යම් කරදර වෙනවා. එතකොට මේ කහ සිවුරට තියෙන මහ පුදුම බලයක්. ඒ ස්වාභාවික උපද්‍රවයන්ගෙන් වළක්වා ගන්න. ඒක හරි වටිනු පින්නත්. මම එහෙම කිව්වේ දැන් මේ පැත්ත ටිකක් බෞද්ධයෝ දන්නේ නැහැ. ඊළඟට මේ කහ සිවුර ගමක් එකතු කරලා ගමක් සම්බන්ධ කරලා සකසලා වන්දනා කරලා පූජා කරලා මහා ගරු සම්භාවනාවට ලක් කරන තව හේතුවක් තමයි පින්වත් මේ කටින සිවුර විතරයි දෙවතාවක් පූජා කරන එකම වස්ත්‍රය. දැන් ඔය ඇත්ත සතර පේරුවේ දායකයන් එකතු වෙලා පන්සලේ වැඩ ඉන්න උපසපන් භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කරලා කටින සිවුරක් පූජා කරනවා. ඒ තමයි පළවෙනි පිදීම. ඊළඟට මේ කටිනේ බාරගත් උපසම්පදා ලැබූ භික්ෂූන් වහන්සේ සීමාවකට වැඩම කරලා සිවුරේ තියෙන සියලුම කටයුතු විනය නීති සම්බන්ධයෙන් ක්‍රමවේද සියල්ල සම්පූර්ණ කරලා භික්ෂූන් වහන්සේ ඊළඟට මේ කටින සිවුර සුදුසු භික්ෂූන් වහන්සේ කෙනෙකුට පින්නත්ති පවරනවා. ඒ පවරන්නේ දෙවෙනි පූජාව. ඒ නිසා මේකේ ආනිසංස වැඩි. අපි අහලා තියෙනවා මං අද දවල් දාන වෙලාවෙත් බොහෝම හොඳට මේ අනුශාසනාවන් දෙක ගැනම අවධානයෙන් හිටියේ. ඒ අනුශාසනාවන් වලදී කියවුණා අටමහා කුසල් ගැන. කටිනට්ඨ පරික්කාරං මේ අටමහා කුසල් වලින් පළවෙනිම පින්කම තමයි කටින සිවුරක් පූජා කිරීම. එතකොට මේ අටමහා කුසල් වලින් ප්‍රධානම පින්කම. ඊළඟට පංචානන්තර්ය පාප කර්මයන් හැර අනිත් සියලුම කුඩා කුඩා පාපයන් අකුසලයන් යටපත් කිරීමේ මහා බලයක් මේ කටන පින්කමට තියෙන පින්නත්. රජ අනින් සඟ අනින් දෙව් අනින් ආයි 2025 අවුරුද්දේ මේ පන්සලේ බෑ කටින පින්කමක් ආයි කරන්න. කොච්චර කාලයක් එනකම් බලන් ඉන්න ඕනේ? 2026 වෙනකන් ඉන්න ඕන. ඒකයි රජ කෙනෙකුටවත් බෑ ආයි මේ පන්සලේ කටන පින්කමක් සිද්ධ කරන්න. අවුරුද්දට එක වතාවයි මේ පින්කම සිද්ධ කරන්න පුළුවන්. ඊළඟට අද මධ්‍යම රාත්‍රියේ වෙනකම් පුළුවන් පුංචිම හරි දෙයක් පූජා කරලා සමහර විට මේ සබන් කැටයක් ඉදි කට්ටක් නූලක් පුංචිම දෙයක් පූජා කරලා ඔබට ලැබෙන මහත්ඵල මහානිසංසය තමයි කටින සිවුරක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස නොඅඩුව ලැබෙනවා. කුමන හරි පුංචි දෙයක් හරි පූජා කරාම ඒක ලැබෙන හරි දුර්ලභම අවස්ථාවක්. ඊළඟට මේ අපි අහලා තියෙන පින්නත් මේ කටිනානිසංස දේශනාවලදී විශේෂම අවධානයට ගන්න ඕන නාගිත තේරාපදානේන ගාථා පෙළ. මම මේ ධර්ම දේශනාව අවසානයේදී කවි කීපයක් ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කටිනේ තියෙන ආනිසංස පිළිබඳව. මා දැන් ඊළඟට මේ ධර්ම දේශනාවට සම්බන්ධ කරන්න බලන්නේ මේ ගාථා වලින් එන අදහස පැහැදිලි කරලා මොන තරම් මහා පින්කමක්ද අපි සිද්ධ කළේ කියලා
සිතින් සතුටු වෙන්න. මෙන්න මේ සිතේ සතුට තමයි පින කියලා කියන්නේ. මට මේ වෙලාවේ මතක් වෙනවා මේ ගාථා පෙළට කලින් අපි දැකලා තියෙන පින්නත් මේ සිවුරක් භාවිතා කරනකොට සමහර වෙලාවල පන්සල්වල විශේෂයෙන්ම පිරිවෙන්වල මේ සිවුරට පොඩ්ඩක් හාමුදුරන් වහන්සේලා පාවිච්චි කරනකොට බෞද්ධයන් තුල ශ්‍රද්ධාව ඉක්මවා යන අවස්ථාවක් එනවා. ඒ තමයි මේ පාවිච්චි කරපු සිවුරු කොහේ හරි තියෙන දැක්කොත්, පෑගෙන තැනක තියෙන දැක්කොත් සමහර බෞද්ධයෝ කලබල වෙනවා. පින්නත් මේකේ කතාව ඇහුවොත් අපට ඒ ශ්‍රද්ධාව අපි තොර කරගන්නේ නැහැ. මේ සිවුර පාවිච්චි කරලා ඉවරේලා භාවිතයට ගන්න බැරි වුණාම ඒක අවසානයේ මුස්නක් හැටියට පාපිස්සක් හැටියට ඒ තියා ඉස්සරනම් කුටිවලට මැටිත් එක්ක අනලා බිත්තියට ගහන්න පුළුවන්. ඒ තරම් මේ සිවුර පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා අපේ වැඩිහිටි හාමුදුරුවෝ අපටත් කියලා තියෙනවා මේ පොඩි හාමුදුරනේ ඔය සිවුරු එහෙම තැන් තැන් වල දාන්න එපා. දායකයන්තු දැක්කහම කලකිරෙන්න පුළුවන් කියලා. හැබැයි කලකිරෙන්නේ නැහැ සිවුරේ හරි කතාව දන්නවනම්. ඒ නිසා මේ සිවුරු පූජා කරන මාසේ චීවරයක් ගැන කතා කරන මාසේ ආනිසංස හිතෙන කාලේ ඒ ගැනත් ඔය ඇත්ත විශේෂ අවධානයක් යොමු කරන්න. මට මේ කතාව මං කටිනානිසංසවල කියන්නේ කපුටෙක් කටින සිවුරක් පූජා කරපු කතාවක් තියෙනුනේ අපේ බෞද්ධ සාහිත්‍යයේ. අපි කපුටෝ නෙවෙයිනේ. අපට මනස උසස් සුවිශේෂී සත්වයක් නෙමේ මනුස්සයයි කියලා කියන්නේ. මනං උස්සතිති මනුස්සා. කපුටෙක් කියන මේ තිරිසංගත සත්වයකුත් කටින සිවුරක් පූජා කරා නම් මනසින් උසස් වෙච්ච අපට මේ පින්කමට සාදුනාදයෙන් අත ගහලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ දිහා බලා සතුටු වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ 2026 අවුරුද්දේ අපට කටින පින්කමට අත ගහන්න වෙයිද කියලා. ඒ තරම්ම කාල විපත් වැඩි කාලේ අපි ඉන්නේ. අර ඩක්කුවේ වැඩිය ආරණ්‍ය වාසී හාමුදුරුවන්ටත් කර්මය පළ දුන්නා නම් රෝද හතරක් උඩ වඩින අපටත් රෝද හතරක් උඩ යන ඔබටත් කොයි වෙලාවේ තමන්ගේ ජීවිතය අහිමි වේද දන්නේ නැහැ. නිවන් මගට පාර හොයලා බවුන් වැඩූ ඒ අපේ හාමුදුරුවන් වහන්සේලාට කර්මය පළ දුන්නා නම් පින්නත්ටි අපි වගේ සාමාන්‍ය ජීවිත ගත කරන අයටත් මරණය කියන එක පොදු ධර්මතාවක් හැටියට දකින්න. ඒ නිසා මේ වගේ පින්කම් දැකලා සතුටු වෙන්න. මේ පින්කම දිහා බලා සතුටු වෙනවා වගේම හිතලා සතුටු වෙන්න පුළුවන්. අනේ අපි 2025 අවුරුද්දේ අපේ පන්සලේ කටින පින්කමට අපි සම්බන්ධ වුණා. ඊළඟට කතා කරන ගමන් අපට පුළුවන් මේ පින්කමත් එක්කම ඒ සම්බන්ධයෙන් කතා කරලා සතුටු වෙන්න. බාසතිවා කරෝතිවා තතෝ නං සුකමන් වේති ඡායාවන පායිනී කතා කරයි නම් සිතයි නම් පින්නති මේක තමයි සෙවණැල්ලක් වගේ අපේ පසුපස් එන්නේ. මේක තමයි පින කියලා කියන්නේ. අපේ මහා වංශයේ ඒ වගේම වෙනත් ඓතිහාසික ග්‍රන්ථවල මේ භික්ෂුන් වහන්සේලාගේ අගය බොහොම ලස්සනට පැහැදිලි කරනවා. සිතුල්පව්වේ වැඩ හිටපු 12000ක් වෙච්ච මහා රහතන් වහන්සේලා බැමිණිතියා සාය වැනි මහා සාගතවලදී ධර්ම විනය රැකගන්න සිව්පසේ නැති කාලයේ බිම වැතිරිලා පොළොව හාරමින් සමහර වෙලාවල ඒ වැලිතලාවේ හිඳිමින්
උන්වහන්සේලා කනින් කනට මතුරා හෙමින් කියා රැකගත්ත ශාසනයක් අපට තියෙන්නේ. පන්සල් හැදුවට තාප්ප දැම්මට රන් වැටවල් ගැහුවට එහි සක්‍රීය දායකත්වය ක්‍රියාකාරීත්වය තියෙන්නේ මේ කාෂාය වස්ත්‍රය දරාගෙන ඔබට නිවන් මඟ පෙන්වා දෙන අපේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා. ඒ නිසා උන්වහන්සේලාගේ දැකීම හරිම පින්සාරයි. උන්වහන්සේගේ මුදු වචන අපේ සිත නිවා සුවපත් කරනෝ. විශේෂයෙන්ම මේ පින්කම් වලට අපට අපේ හාමුදුරුවොත් එක්ක දායකත්ව තියෙන සම්බන්ධය යලි අලුත් වෙනවා. මේ වෙලාවේ ආරණ්‍යක අබේ හාමුදුරුවන් කතාව කෙටියෙන් උනත් පැහැදිලි කරන්න ඕන. මොකද මේක වටින්නේ මේ සිවුරු පූජා කරන මාසේ. ආරණ්‍යක අබේ හාමුදුරුවෝ කැලෑවින්න හින්දා තමයි ආරණ්‍යක අබේ කියලා හාමුදුරුවන්ට නම් තිබුවේ. නම හාමුදුරුවන්ගේ අබය කැලෑවේ වනාන්තරයේ ඉන්න හින්දා ආරණ්‍යක අබේ වුණා. ඉතින් උපාසක මහත්තයා කෙනෙක් දවසක් සිවුරක් පූජා කළා. හාමුදුරුවෝ ඉතින් සිවුර ඇන්දේ නැහැ. ඉතින් මේ උපාසක මහත්තයා හරි දක්ෂයි අතින් අතට යමක් දෙන්න සිවුර පූජා කළා. හැබැයි හිතින් හිතට දීලා අනුමෝදන් වුණේ නැහැ. බලන් හිටියා මේ සිවුර පොරවනකම්. ඉතින් ආරණ්‍යක අබේ හාමුදුරුවෝ සිවුර පෙරෙව්වේ නැහැ. දවසක් මේ උපාසක මහත්තයා පන්සල ආසන්නයේ හිටිය හැන්දෑවේ හැංගිලා ඉන්නකොට පන්සලට නන්නාදුල පුද්ගලයෙක් පින්නත් ඇතුල් වුණා. මොනවදෝ හොරෙන් අරගෙන එනෝ දැකලා මේ උපාසක මහත්තයා අර පුද්ගලයා අල්ලගෙන හොඳටම පහර දීලා සොහනකට ඇදගෙන ගිහිල්ලා මලමිනියක් පිටේ බැන්දා. මෙහෙම ටික වේලාවක් යනකොට කල්පනා කළා මේ සොරා අනේ මං අපේ පන්සලේ හාමුදුරුවන්ට නරකන්නේ කරේ. ඒ වුණාට ඉතින් උන්වහන්සේ මට කරුණාවන්ත භාවයක් මා පිළිබඳ ඇති කරයි කියලා හිතලා නැවත පන්සලටම ආවා. පින්නාත්ති දෙවුරන් වෙහෙරෙන් බණ ඇහුවත් කොහේ ආරණ්‍යයකට ගියත් කොහේ පන්සලක සිල් ගන්න ගියත් බණ අහන්න ගියත් භාවනා වැඩසටහන් වලට ගියත් මතක තියාගන්න ගමේ පන්සලේ හාමුදුරුවෝ තමයි අන්තිමට පිහිටට එන්නේ. පුංචි දරුවා මෙලව දකින්න කලින් කුස තුල ඉන්න කාලයේ තෙරුවනේ ගුණය ගැන සෙත් පිරිත් කියා ඔබට සෙත් පැතූ හාමුදුරුවෝ බෝධි පූජාවට වැඩියා. සෙත් පිරිතට වැඩියා. අඟුලිමාල පිරිත කියන්න වැඩියා. බෝධි පූජාවට සම්බන්ධ වුණා. මල ගෙදරට වැඩම කළා. දානීය කටයුතු වලට සම්බන්ධ වුණ මතක තියාගන්න අපට අවසානයේ පිහිටට එන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ. ඒක දායකයන් වෙච්ච ඔය ඇත්තන්ට හිතට ගන්න ඕන කාරණාවක්. ඉතින් ආරණ්‍යක අබේ හාමුදුරුවෝ මේ සොරාට බොහොම කරුණාවෙන් මෛත්‍රිය කරලා පිහිට වුණා. පින්නාති මේ කතාවෙන් දෙන ලස්සන පාඩම ඕක නෙවෙයි. සතුරාටත් සතුරුකම් කරන අද වගේ කාලෙක සතුරාට මිතුරුකම් කිරීමේ බුදුදහමේ ගුණය අපට ওই කතාවෙන් කියලා දෙනවා වගේම නොදුටු පැත්තක් ওই කතාවේ තියෙනවා. ඒ තමයි කිසියම් දෙයක් සතුරු සිතින් පූජා කළා නම් ආයි ඒක හොයන්න යන්න එපා. අපේ තියෙන්නෙම හොයන එකනේ. නේ? අතින් අත පූජා කරනවා වගේම සිතින් සිතටත් පූජා කරලා ඒ පින්කම පින්නත්ති අවසන් කරන්න. දැන් මේ කටින සිවුර පූජා කරන වෙලාවේ කටින වස්සාවාසික මුදල් අපි පූජා කරන කාලේ අපි කියන්නේ කටින සල්ලි කියලා. අපි ඉතින් බලන් ඉන්න පින්නත්ති මේ අපේ නම කියවෙනකන්නේ. ඉතින් නම නොකියුනොත් එහෙම ඉතින් ආයේ පේරුවේ මහත්තයා පේරුවේ දායක මහත්තයා අල්ල ගන්න වැඩේට. අපි එහෙම පුරුදු වෙලා තියෙනවද? ඒ නිසා
ඕනෑම පින්කමක් සිද්ධ කරාට පස්සේ ආයි නම කියවෙනකන් ඉන්න එපා. ඒක හිතින් අනුමෝදන් කරගන්න සතුටු වෙන්න නම කිව්වත් එකයි නැතත් එකයි. ඒ නිසා ඒක මං කතාව කිව්වේ වටිනා හරවත් ගැඹුරු කරුණු ඒ කතාව තුල අන්තර්ගත වෙනවා. පින්නති නාගිත තේරා ප්‍රධානයේ මුල සිටම ගාථා පෙළ බැලුවොත් අපට පුළුවන් කටිනානි සංසයක තියෙන වටිනාකම හරය තේරුම් ගන්න. මා මුලින්ම මේ නාගිත තේරා ප්‍රධානයේන ගාථා පෙළ මේ වෙලාවේ මතක් කරමින් එහි ආනිසංස පිළිබඳව විවරණය කරනෝ. ඔය ඇත්ත හොඳට සවන් දෙන්න. මේ පළවෙනි ගාථාවේ තියෙන්නේ කටින දානං දත්වාන සංගේ ගුණ වරුත්තමේ ඊතෝ තින්සේ මහා කප්පේ නාබි ජානාමි දුග්ගතින්. මේ නාගිත හාමුදුරුවන්ගේ සතුටු වචන ගාථා පෙළින් පැහැදිලි කරන්නේ. කටින දානං දත්තාන මේ කටින දානයක් පූජා කරාම සංගේ ගුණ වරුත්තමේ උතුම් මහා සංඝරත්නයේ ගුණය ගැන හිතලා කටින දානයක් පූජා කරාම ඊතෝ තින්සේ මහා කප්පේ මහා කල්පතියක් නාබි ජානාමි දුග්ගතින් කවදාවත් දුගතියක ඉපදිලා නැහැ. පින්නාත්ති මොනතරම් ආනිසංසයක්ද බලන්න තියෙන්නේ. කල්ප 30ක් කියලා කියන්නේ කොච්චර කාලයක්ද? මේ අපාර සංසාර ගමනේ අපි ඉපදෙමින් මැරෙමින් යන්නේ. මහා දුක්ඛිත ගමනක් අපට තියෙන්නේ. ඒ දුක්ඛිත ගමනෙන් මිදෙන්න යන අපට කටින සිවුරක් පූජා කිරීමේ ආනිසංස මොනතරම්ද කියලා ගාථාවේ පැහැදිලි කරනවා. අට්ඨා රසන්නං කප්පාණං දේව ලෝකේ රමා මහං චතුත්තිං සක්කත්තුං දේවින්දෝ දේව රාජ්‍ය මකාරයින්. පින්නාති මේකෙන් කියවෙන්නේ කල්ප 18ක් දිව්‍ය ලෝකේ ඉපදෙන්න මහා පින්කමක් සිද්ධ වෙනවා. 34 වතාවක් සක්දෙව්රා සැප සම්පත් ලබා ගන්න මේ කටිනයක් පූජා කිරීමේ ආනිසංස හැටියට පින්නත්ති පැහැදිලි කරනවා. ආරපතේ චක්කවත්ති සිරින් ලබේ. පින්නත්ති මේකත් හරි ලස්සන කතාවක් නේ. ඔය ඇතු දැකලා තියෙනවද මේ සිවුරක් මහන වෙලාවේ ඉන්දිකටු පාරවල් කී පාරක් මේ සිවුරේ වදිනවද? දැන් මම පහුගිය දවසක දැක්කා මේ පන්සලේ කටින සිවුර මහලා පඬු පොවලා ඒ කටින සිවුර තමයි පින්නත්ති එදා පූජා කළේ. දැන් ඊළඟ પરම්පරාව දන්නේ නැනේ මේ සිවුරක් කොහොමද සකස් කරන්නේ කියලා, පඬු පොවන්නේ කොහොමද, ඒකේ විවිධ ඉගැන්වීම් තියෙනවා. ඒ අනුගතව තමයි මේ සිවුර සකස් කරේ. හරි ලස්සන පින්කමක්. අපේ net සතුටු වුණා. අපේ ඇස් පින් කළා තියෙනවා. එහෙම පින්කමක් දකින්න. මේ 21 වෙනි සියවසේ තාක්ෂණයේ තුල ඉන්න අපට අතීතේ යට ගියාවේ සුවඳවත් පින්කම් දිහා බලා සතුටු වෙන්න පුළුවන් නම්, අතීතේ යට ගියාව මතක් කරන්න පුළුවන් නම් හරි කොච්චර වටිනවද? ඒ පින්කම අපේ ගලේ කෙටු අකුරක් වගේ ඊළඟ අවුරුද්ද වෙනකන් අපට මේ පින්කම මතක් හිටිනවා. ඇයි? පින්කම අපි දැකලා තියෙනවා. පඬු පොවන විදිය දැකලා තියෙනවා. සිවුර මහාන විදිය අපි දැකලා තියෙනවා. ආරපතේ චක්කවත්ති සිරින් ලබේ කියන්නේ එක ඉන්දිකටු පාරක් වෙන්න චක්‍රවර්ති සම්පත්තිය අපට ලැබෙනවා. පින්වත්නි මේ සක්විති සම්පත් කියලා කියන්නේ ගිහි ලෝකේ ලබා ගන්න පුළුවන් ගිහියෙකුට තියෙන වටිනාම සම්පතක් තමයි මේ චක්‍රවර්ති සම්පත්තිය කියන්නේ. එය ලබා ගන්න පුළුවන් පින්කමක් මේ කටින පින්කමක් කියලා කියන්නේ. දේව භවේ uppajjhami දේවෝ වාපිච මානුසේ අඤ්ඤං ගතින්න ජානාමි කටින දානස්සිදං බලං. පින්නත්ති මේ දිව්‍ය ලෝකේ මනුෂ්‍ය ලෝකේ හැර අපායාදී කිසිම දුගතියක කිසි විටක ඉපදෙන්නේ නැහැ කටින සිවුරක් පූජා කළාම.
එතකොට අපට පුළුවන් අපායට යන්නේ නැති ගමන වළක්වන වටිනා පින්කමක් පින්නත් මේ කටින පින්කම කියලා කියන්නේ. දේව කුලේ uppajjami kattiye vapi brahmane hine kulena janami කටින දානස් සිදං පලං. අපේ තියෙනවනේ එදා ಭಾರತයේ තිබුණා උසස් කුල පහත් කුල. විශේෂයෙන්ම ශාස්ත්‍රීය බ්‍රාහ්මණ මේ කුල දෙක උසස් කුල හැටියට තමයි පිළිගත්තේ. කටින සිවුරක් පූජා කරන උත්තමයෙකුට පින්නත්ති මෙන්න මේ කුල දෙකේ තමයි ඉපදෙන්න වාසනාව ලැබෙන්නේ. එතකොට පහත් කුලවල ශාස්ත්‍රීය ආදී වෛශ්‍ය ආදී කුලවල පින්නත්ති මේ කටින සිවුරක් පූජා කරාම ඉපදෙන්නේ නැහැ. ඒක ලොකු පින්කමක්. ඊළඟට අපේ දේශනාවේ සඳහන් වෙනවා අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ අහෝ සංඝස්ස සම්පදා පරිත්ත දානං දත්වාන ලද්දං මේ විපුලං සුඛං. අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ බුද්ධ ධම්ම සංඝ යන මේ ත්‍රිවිධ රත්නය පිළිබඳව මහා ශ්‍රද්ධාවෙන් ඔබට පුළුවන් මේ කටින චීවර පූජාව පූජා කරන්න. ඒක මහා තෙරුවනට කරන අසිරිමත් පින්කමක්. ඊළඟට අපේ දේශනාවේ සඳහන් වෙනවා පින්නත්ති මේ කටිනානිසංස දේශනාවල බොහෝ විට අපි හරීම කැමති මේ සිවුරු පූජා කරන්න. මේ චීවර මාසෙනේ ගෙවෙන්නේ. චීවර මාසයේ සිවුරු පූජා කරන වෙනත් පූජා ද්‍රව්‍යයන් පූජා කරන වෙලාවෙ පින්නත් හිතන්න අපි මහා මේරුව තරම් උසට අපි සිවුරු පූජා කළා. මහා සංඝ රත්නයේට පූජනීය වස්තුන් පූජා කළත් කටින සිවුරක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස වලින් සොළොස් කලාවෙන් එක කලාවක් තරම්වත් වටින්නේ නෑලු. මහා මේරු පර්වතය තරම් වටිනා ඒ උසට තරම් පූජාවන් සිද්ධ කළත් ඒවයි ආනිසංසය අඩුයි. එක කටින සිවුරක් පූජා කිරීමේ ආනිසංසය ඒ සියලු පූජාවන්ට වඩා පින්නත් ආනිසංසය වැඩි කියලායි දේශනාවේ සඳහන් වෙන්නේ. අපි බොහෝ විට මේ ගාථාවේ සඳහන් වෙනෝ විශේෂයෙන්ම අපි දැන් මේ කටිනානිසංස ධර්මදේශනාවල බොහෝ විට නොකියන කාරණාවක් තමයි මේ සිවුර බාර ගන්න භික්ෂූන් වහන්සේටත් පින්නත් ආනිසංස ලැබෙනවා. ඒ ආනිසංස අතර විශේෂයෙන්ම දේශනාවේ සඳහන් වෙනවා අනාමන්තචාරය, අසමාදානචාරය, ඝන භෝජනය, යාව දත්ත චීවරය, විවරුප්පාදය කියලා මෙන්න මේ කරුණු පහක් තියෙනවා පින්නත් භික්ෂුන් වහන්සේලාට ආනිසංස හැටියට ලැබෙන. විශේෂයෙන්ම මේ ආනිසංස අතර පුළුවන් මේ කටින සිවුර බාරගත් භික්ෂුන් වහන්සේට විශේෂ වරප්‍රසාද කීපයක් හිමි කර දීලා තියෙනවා මේ සිවුරත් එක්ක. ඒ විශේෂ ආනිසංස තමයි විශේෂ ලාභ තමයි විශේෂයෙන්ම දායකයන්ට පුළුවන් හාමුදුරන් වහන්සේට මේ දේ පූජා කරනවා කියලා කියන්න. භික්ෂුන් වහන්සේට පුළුවන් මේ දේ මට පූජා කරන්න කියලා ඉල්ලන්න පුළුවන්. හැබැයි ඒ කටින සිවුර බාරගත්ත හාමුදුරන්ට විතරයි ඒ වරප්‍රසාදේ තියෙන්නේ. ඊළඟට ඕනෑම පූජනීය දෙයක් පිරිකර ආදී දෙයක් බාර ගන්න පුළුවන්. ඒ උපසම්පදාවලත් කටින සිවුර බාරගත් හාමුදුරන් වහන්සේට විශේෂ වරප්‍රසාදයක් තියෙනවා. තුන් සිවුරක් සහිතව අපේ හාමුදුරන් වහන්සේලා බොහෝ විට තමන්ගේ ශාසනික කටයුතු සිද්ධ කරනවා. පින්නත් මේ තුන් සිවුර පිළිබඳව කතා කරනකොට ඔය ඇතු දැකලා තියෙන සමහර දේශකයාණන් වහන්සේලා මේ දෙපට සිවුරක් මේ දකුණු පැත්තෙන්
පොරවගෙන සම්බන්ධ කරගෙන ඉන්න මගිනුත් සමහර වෙලාවල අපේ දායකයන් අහනවා හාමුදුරනේ ඒ ආරණ්‍යයෙන් වැඩම කරපු හාමුදුරුවෝ ඒ මොකද අහනෝ එහෙම පොරවගෙන ඉන්නේ. පින්නති සාමාන්‍යයෙන් මේ සිවුර පිළිබඳ කතාවේදී අපේ දායකයන්ට පොඩි පොඩි සැක තියෙන තැන් තියෙනවනේ. දැන් එහෙම සිවුරක් පොරවන්නේ සීමාවට සම්බන්ධ වෙනකොට. අපි කියන්නේ පොහොයකට වඩිනකොට අපි දෙපට සිවුරකින් තමයි පොරවගෙන අපි සම්බන්ධ වෙන්නේ. පින්නති දැන් ඒක අලුත් කලාවකට බොහෝ විට භික්ෂුන් වහන්සේලා ඒ විදිහට තමයි සූදානම් වෙන්නේ. ඒ වගේම කටිනානිසංස ධර්මදේශනාවක් තුලදී බොහෝ විට ශ්‍රවණය වෙන්න ඕන කාරණාවක් තමයි මේ පින්කම අපට පින්නත්ති කවදාවත් සොලවන්න බැරි, බිඳින්න බැරි, ඒ වගේම එහෙදියා බලා සතුටු වෙන්න පුළුවන් වටිනාම පින්කමක් අපට අවුරුද්දට එක වතාවයි සිද්ධ කරන්න වෙන්නේ. ඒ තමයි පින්නත්ති කටින පින්කම. විශේෂයෙන්ම හාමුදුරන් වහන්සේලා පිළිබඳව බොහෝම ළඟින්ම ආශ්‍රය කරන දායකයන් හාමුදුරුව පිළිබඳ කලකිරෙන අවස්ථා තියෙනෝනේ. කලකිරෙන අවස්ථාවලදී උන්වහන්සේලා මේ සමාජය වෙනුවෙන් රට වෙනුවෙන් ගම වෙනුවෙන් කරන සේවාව දිහා බලාගෙන පින්නත්නි ඒ බැනුම් අහන ටිකම ඇති උන්වහන්සේලාට මේ ශාසනයේ රැඳී සිටීමටම. මොකද මම එහෙම කියන්නේ සමහර වෙලාවල අපේ පොඩි හාමුදුරන් වහන්සේලා ශාසනය පිළිබඳ කලකිරෙන අවස්ථා තියෙනවා. මේ කටින පින්කම් වලදී මේ කටිනානිසංස ධර්මදේශනාවල් වලදී පුළුවන් නම් අපට එහෙම කලකිරිච්ච එක හාමුදුර කෙනෙක් හරි නැවත ශාසනයේ තියාගන්න, ඒ ශාසනය රැකගන්න උන්වහන්සේට පුළුවන් නම් අපට දිරියක් දෙන්න. පින්නත් ඒක කොච්චර වටිනවද? මම ඒකයි මුලින් මතක් කළේ තාප්ප හැදුවට වෙහෙර හැදුවට වඩා වටිනවා පින්නත් ඒවා ක්‍රියාත්මක කරන සක්‍රීය දායකයාණන් වහන්සේලා තමයි අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ. ඉතින් හාමුදුරුව කෙනෙක් සිවුරක් දරාගෙන කරන මේ මහා සේවාව දිහා බලා අපට පුළුවන් උන්වහන්සේ වෙනුවෙන් කලකිරෙන අවස්ථා පුළුවන් තරම් අවම කරගන්න. මම ඊළඟට පින්නත් මේ බොහොම ලස්සන කවි පෙළක් ගායනා කරනවා. ඔය ඇත්ත මේ කවි ටික හරහා නැවත මතක් කරලා දෙන්නේ මේ කටිනානිසංස පිළිබඳව ආපසු හැරී බැලීමක්. මොකද ගොඩක් දායකයන්ට පින්නත් මේ pāli භාෂාව පිළිබඳ ලොකු දැනුමක් නැහැ. ඒ නිසා මේ සරලව කවියෙන් සරලව කතාවෙන් උපහැරණයෙන් කියවෙන දේශනාව අපේ බෞද්ධයන් තුළ ඉතාම ඉක්මනින් පැහැදෙනවා. මේ කවිවල තියෙන්නේ කටිනයක තියෙන ගුණය ආනිසංසය පිළිබඳව. ඒ නිසා කවිය අවසන් වෙනකොට හැමදෙනාම සාදුකාරයක් දෙන්න. මහමෙර වැනි තීර ගුණ දැරු කටිනය මහ පොළවට වැඩි බර දැරු කටිනය සත් සමුදුරසේ පින් දෙන කටිනය සාදු සාදු මම පුදනෙමි කටිනය මනුලොව රජ සැප ගෙන දෙන කටිනය දෙව්ලොව දිව සැප ගෙන දෙන කටිනය බඹලොව බඹ සැප ගෙන දෙන කටිනය සාදු සාදු මම පුදනෙමි කටිනය.
ඉන්දිකටු පහරට පින් දෙන කටිනය කුසල් සිතක් ළඟ පින් දෙන කටිනය අපමණ සසරේ ඵල දෙන කටිනය සාදු සාදු මම පුදනෙමි කටිනය අටමහ කුසලෙන් පළවෙනි කටිනය දසමහ කුසලෙන් පළවෙනි කටිනය වසරට එකවර පුද දෙන කටිනය සාදු සාදු මම පුදනෙමි කටිනය පින්නත් මේ ගාථා පෙළෙනොත් කවි පෙළෙනොත් අපට මතක් කරලා දෙනවා මහා පින්කමක අසිරිය. ඉතින් මනුස්ස ආත්මභාවයේ ලබන්නේ මොන තරම් දුෂ්කරද? ඒ නිසා පින්නත් අපි දෙව්ලොව යන්න මහා උත්සාහයක් දරනවා. බලන්නකො ධර්මදේශනාවක් ශ්‍රවණය කරන වෙලාවේ දිව්‍ය සම්පත් කියනකොට කොහේදෝ නැති සාදුකාරයක් කියනවා. නේ එහෙමනේ පින්නත්නි හැබැයි දෙව්ලොව ඉන්න දෙවියන් මනුෂ්‍ය ලෝකයට එනවා පින් දහම් කරලා යන්න. දිව්‍ය ලෝකේ කටන පින්කම් කරන්න බෑ. කරන්න පුළුවන් මනුෂ්‍ය ලෝකේ. මේ මනුෂ්‍ය ලෝකේ කටන පින්කම සිද්ධ කරලා පින්නත්නි අපට පුළුවන් මේ අපාර සංසාර ගමනින් මිදෙන්න. ආමගක් දන්නේ නැහැ යන මගක් දන්නේ නැහැ මේ తాවකාලික අම්බලක අපි ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙන කෙටි කාලය තුල සදා මතකයට ගන්න පුළුවන් පින්කම් දිනෙන් දින අපි සිද්ධ කරන්න ඕන. ලස්සන මල් අරගෙන ලස්සන මල් දමක් හදලා බුදුහාඳුරන්ට පූජා කරනවා වගේම ඔබේ ජීවිත පොතේ ලස්සන පින්කම් කරලා දැන් මම අද දවල් පින්කමට වැඩියහම මේ පන්සලට සම්බන්ධ බොහෝම දායකාවක් හරියට මහා විසාකා පරපුරේ දායකාවක් මට කියන හාමුදුරුවනේ අපේ පණ්ඩිත හාමුදුරුව තමයි මේ 2023 අවුරුද්දෙත් කටින බණ කිව්වේ මේ පන්සලේ. හාමුදුරුව බණට දේශනා කළානේ කළ පින්කම් මතක් කරගන්න කියලා. හාමුදුරනේ මම ඡායාරූප ඇල්බමයක් සකස් කරගෙන තියෙනවා මේ පින්කම් කරපු අවස්ථා පිළිබඳව. සිවුර වඩම්මන විදිය. හාමුදුරෝ කටිනානිසංසයට ධර්මදේශනාවට දේශනා කරන සිදුවීම් බලන්න කොච්චර වටිනවද කියලා. අපට පුළුවන් අපේ ජීවිතේ මේ ලෝකේ හැරදාලා වෙන ලොවක් කරා යන දවසට සැනසුම් සුසුමක් හෙලලා සතුටින් මැරෙන්න පුළුවන්. අනේ අපි පුළුවන් තරම් පින්කම් කළා. පුළුවන් තරම් අපි කටින පින්කම් වලට අත ගැහුවා. සාදු නාදයෙන් අත ගැහුවා. දැක්ක සතුටු වුණා. අනේ මේ පිනම මට ඇති කියලා කවුරු හරි හිතනවා නම් පින්නත් ඒක කොච්චර කුසලයක්ද කොච්චර පිනක්ද. ඒ නිසා මම මේ වෙලාවේ ධර්ම දේශනාව නිමා කරන්න කලින් අපේ පන්සලේ මේ මහා දියුණුවේ යුග පුරුෂයා තමයි ඔබේ පන්සලේ මේ සංවර්ධනමය දියුණුවේ මහා ස්වර්ණමය යුගයේ තමයි මේ පහු කරමින් යන්නේ. මේ විහාරස්ථානය මීට පෙර ආරම්භ කරපු කාලවලට වඩා යුගයෙන් යුගය ඉදිරියට ආවා. මේ වර්තමාන යුගයේ තමයි මේ විහාරස්ථානයේ අපි දැකලා තියෙන්නේ විශාලම දියුණුවක් බැබලීමක්
තිබෙන කාලවකවානුව. විශේෂයෙන්ම අපේ ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ ධර්මාචාර්ය ඒ වගේම බලගොඩ ශ්‍රී සුබද්දාරාමාධිපති බද්දේගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී ශාස්ත්‍රපති අපේ මොණරාගල ගුණරතන හාමුදුරුවන්ගේ මේ අප්‍රතිහත ධෛර්යය මඟ පෙන්වීම මේ හැම ක්‍රියාවත්වකම සඵල බව පෙන්වන ජීවමාන සාධක. දැන් අද වෙනකොට උන්වහන්සේ තරුණ භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට සෑම විහාරස්ථානයකම පිහිටලා තියෙන දහම් පාසල් වල සැබෑම මඟ පෙන්වන්නා වගකිව යුත්තා අපේ හාමුදුරුවෝ. එක පැත්තකින් ගම ඊළඟට උන්වහන්සේ මොණරාගල ගම හැබැයි කිසිම අඩුපාඩුවක් නැතුව උන්වහන්සේ මේ සෑම ක්‍රියාදාමයක බොහොම ලස්සනට යෙදෙනවා. මම දකින හරි සුවිශේෂීම ගුණය තමයි අපේ ගුණරතන හාමුදුරුවන්ගේ ගුණයටම රත්නයක්. නම දාලම තියෙන්නේ ඒකයි. ගුණ රතන කියන්නේම ගුණයට රත්නයක්. රත්න කියන්නේ පින්නත් මොන වටේ? මැණික් වලට. මැණික් තියෙන්නේ කොහෙද? පොළොවේ. ඔප දාලා හැඩ දාලා ලස්සන නිර්මාණයක් කරනා වගේම උන්වහන්සේ බොහොම වියත් තරුණ යතිවරයාණන් වහන්සේ කෙනෙක්. ඉතින් අද වෙනකොට පහුගිය කාලේ අපි දැක්කා මේ විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් පුදුම විදියට සතර පේරුවේ දායකයන් සම්බන්ධ කරගෙන උන්වහන්සේ අලුත් විහාර අංග එකතු කරමින් මේ පන්සල බොහොම රමණීය විහාරස්ථානයක් බවට පරිවර්තනය කරලා තියෙනවා. ඒ නිසා තමයි අර කවි එක කියවෙන්නේ පැසේ නිබඳ සුවඳැල් කෙත් වත් අවට දිසෙයි වෙහෙර එහි සුරවිමනක් ලෙසට කියලා. සුරවිමනක් ලෙසට වගේ දැක්කේ කෑරගල ගමේ පන්සල වගේම මේ බලගොඩ සුබද්‍රාරාමයත් ඒ වගේම ඔබේ දෙවෙන සිත් නිවී පහන් කරන ඊතා රමණීය විහාරස්ථානයක් වෙලා තියෙනවා. බලන්න වෙන තැනකනම් කටිනානිසංස ධර්මදේශනාව කොයි වෙලාවෙද නිමා කරන්න කියලා අපි බලන් ඉන්නේ. අද පන්සලේ හැම දිනාම බොහොම නිහඬව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. ඒකට හේතුව තමයි හාමුදුරුවෝ ඔබේ ගමේ පන්සලේ හාමුදුරුවෝ සදහැතියන්ගේ සිත් පහන් කරන ගමන් හරියටම මේ ධර්ම ශ්‍රවණයට අවශ්‍ය පරිසරය සකස් කර දීලා තියෙනවා. ඒක හරි වටිනවා. ගොඩක් තැන්වල නැති විනයක් මේ පන්සලේ අපි දකින්නේ නිසා හැම කෙනෙක්ම හොඳට බණ අහනවා. පින්නත් මේක තමයි තියෙන්න ඕන. ඒ නිසා මේ වෙලාවේ විශේෂයෙන්ම මේ ධර්මදේශනාවේ දායකත්වයේ ලබා ගැනීම පිළිබඳව අපේ මොණරාගල ගුණරත්න පණ්ඩිත හාමුදුරු මතක් කළා. ඒ දායකා පින්වතුන් ඇතුළු හැම දෙනාටමත් විශේෂයෙන්ම මට මේ වෙලාව මතක් වෙනවා. මේ විහාරස්ථානයේ විහාර ගණයේ සිට අපවත් වී වදාළ අපේ ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ කාලයක්ම ආදරණීය දුවාදරුවන්ට බුද්ධියේ නැන පහන් දැල්වපු සංඝ නේතෘවරයාණන් වහන්සේ තමයි අපේ ගෝන්ලගොඩ ලංකානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ. එයින් පසු කාලයේ මොණරාගල ගුණරතන හාමුදුරුවෝ දක්වා ගලාගෙන ආමේ පන්සලේ සියලු කටයුතු වලට දායකත්වයේ දීපු සතර පේරුවේ දායකයන් ඇතුළු විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ලබාගෙන ඉන්න ඒ පින්වතුන් නමින් මියගිය සීල වැත්තන්ටත් විශේෂයෙන්ම අපේ විහාරාධිපති අපේ මොණරාගල ගුණරතන හාමුදුරුවන් වහන්සේගේ සහෝදරයෙක්
පහුගිය කාලෙක මිය ගියා. එතුමා ඇතුළු හැම දෙනාටමත් මේ පුණ්‍යමය ශක්තිය හේතු වාසනා වේවා. විශේෂයෙන්ම මේ වෙලාවේ මේ රමණීය විහාරස්ථානයට අරක්ගත්ත ඔබේ ජීවිත සූපත් කරන සියලු දෙවියන්ට මේ පුණ්‍යමය ශක්තිය හේතු වාසනා වේවා. දේව ආශිර්වාදය ලැබේවා. විශේෂයෙන්ම මේ වටිනා පින්කම් වලට අත ගහලා මේ සඳහා කාය සාක්ෂි වශයෙන් යෙදුන අපේ විහාරාධිපති ඒ වගේම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය අපේ මොණරාගල ගුණරතන හාමුදුරුවන් වහන්සේ, ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර බඹරවානේ විජයසිරි පඬිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලුම විහෙරවැසි භික්ෂුන් වහන්සේලාටත් සතර පේරුවේ දායකයන්ටත් උතුම් චිරජීවනයේ ලැබේවා. කාල විපත් වැඩි කාලේ ග්‍රහ අපල නක්ෂත්‍ර තාරකාදී වන්නා වූ අපල උපද්‍රවයක් තිරුණන් සියල්ල දුරීභූත වේවා. ඇස්වා කටවා හෝවා හතුරුවාන්තරා නැති වේවා. උතුම් දළදා හාමුදුරන්ගේ පිහිට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට නිරන්තරයෙන් ලැබේවා ලැබේවා කියලා හැමදෙනාම සාදුකාරයක් දෙන්න. හාකා සට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬු පූජා කිරීමෙන් හැම දිනාටම මරණය තරණය කර නිවනින් නිවෙන්නට මේ පින්කම හේතු වාසනා වේවා, පාරමිතාවක් වේවා කියලා හැම දිනාම වන්දනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනම සාදුකාරයක් දීලා මේ කවිය කියන්න. බුදු සරණ වේවා, සදහම් සරණ වේවා, සංඝ සරණ වේවා, මෙතුන් සරණින් ජයම වේවා, මෙතුන් සරණින් ජයම වේවා, මෙතුන් සරණින් ජයම වේවා. සියලු දෙනාට සුවිසිනන්ත බුදු ගුණේ සරණම ලැබේවා.